ඔන්න දරුවනේ අද මම කියන්න යන්නේ දඟකාර වලස් බබෙක් කරපු දඟකාර වැඩක් ගැන. එක කැලෑවක වලස් පවුලක් ජීවත් වුණා. මේ පවුලේ ඉන්න වලස් බබා හරිම දඟයි. මොනතරම් දඟ වැඩ කළත් වලස් අම්මයි වලස් තාත්තයි වලස් බබාට හරිම ආදරෙයි. වලස් අම්මටයි වලස් තාත්තටයි ලෙඩෙක් බලන්න යන්නත් ඕනේ. ඒත් වලස් බබාව ගෙනියන්නත් බැහැ. කොහොමද ලෙඩාව බලන්න යන්නේ කියලා මේ දෙන්නා කල්පනා කළා. දඟ වැඩ නොකර ඉන්න වලස් බබා පොරොන්දු වුණු නිසා අම්මයි තාත්තයි ගමන යන්න පිටත් වුණා. ටික වෙලාවකට පස්සේ වලස් බබාට උණු පොරොන්දුව අමතක වුණා. අම්මයි තාත්තයි නැති අතරේ කැලෑවේ ඇවිදින්න යන්න ඕනේ කියා සිතා වලස් බබා ඇවිදින්න ගියා. ගහක මී වදයක් තියෙනව වලස් බබා දැක්කා. වලස් බබා මී වදය කඩන්න ගහට නැග්ගා. මී වදයට අත තිබ්බා විතරයි මී මැස්සෝ කලබල වෙලා එයාට අනින්න ගත්තා. වලස් බබා හොඳටම බය වුණා. අයියෝ මාව බේරගන්න වලස් බබා මහාඬින් කෑ ගහගෙන දිව්වා. මී මැස්සෝ වලස් බබාව පසුපසින් අනින්න එනවා. වලස් බබා දුවලා ගිහින් වතුර පිරී තිබුණු පොකුණකට පැන්නා. අනේ වලස් බබා පීනන්න දන්නේ නැති නිසා වතුර ගිලෙන්න ගියා. පොකුණ ළඟින් ගිය වලස් තාත්තා දුවලා ඇවිත් වලස් බබාව බේරාගත්තා. ආයි කිසි දවසක දන් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණු වලස් බබා වලස් අම්මයි වලස් තාත්තයි එක්ක සතුටින් ගෙදර ගියා.